මේක තමයි වේයන්ගොඩ දුම්රිය ස්ථානය. මම මේ පොඩි දෙයක් පෙන්වන්න කියලා හිතුණා. ඒ කියන්නේ අපි නොදැන අපේ සල්ලි කොච්චර කාබාසිය නැද්ද කියලා පෙන්වන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේක දැක්කොත් අපි මම හිතන්නේ හරිම ලස්සනට හදලා තියෙනවා. මම හිතන්නේ පේනවා ඇති බුදු මැදුරක් හදලා තියෙනවා. ටිකක් ලං වෙනකොට පොඩි සද්දයක් එනවා නේද? බලන්න. මෙන්න ඒ සද්දේ. මේ බලන්න. මේකට මේ යටට වතුර පුරවනවා. හරිනේ. ඇත්තටම වතුර තීනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ මේකේ. මේ හදලා තියෙන විදිහට. හරිනේ. මම දවසේ 365ෙම මේ වතුර පුරවන්න ඔයාගේ මගේ සල්ලි කොච්චර නාස්ති නැද්ද? මේක ඇත්තටම මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක කොච්චර ඉඳන් කරත් කමන්නේ මේක මිනිස්සුන්ට පේනවනේ මේ පේන්නේ නැහැ මේ මෙලෝදියක් පේන්නේ නැහැ. මම බලුවා මොකද්ද මේ සද්ද කියලා මේ මෙලෝදියක් පේන්නේ නැහැ. මොනවද පේන්නේ? වතුර පේනවද? ඇත්තට මෙන්න මේ වගේ දේවල් තමයි අපේ රටේ ගොඩක් වෙලාවට අපේ සල්ලි විනාශ වෙන්නේ. මේ බාන්න මේක වතුර පුරවන අතර වෙන එකක් නෙවෙයිනේ. දවස් 365න් අපිට බොණ්ඩ තියෙන වතුර. හරිනේ. මේක රුපියල්ලගේ පැත්තක තියන්න. මේක කොච්චර ඒ කියන්නේ ජලය කියන්නේ සම්පතක්. හරිනේ. සල්ලි දීලවත් වතුර ගන්න බැරි තැන් තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ? කොච්චර පුරවන්නේ නැද්ද? අපි ගිහිල්ලා අහලා බලමු මේකේ ස්ටේෂන් මාස්ටර්ගෙන් මේ කරන වැඩේ මොකද්ද මේකේ තියෙන ප්‍රතිලාභය කියලා. යම්කෝ මේවා පොඩි දේවල් වෙන්න ඇති. හැබැයි මේ වගේ පොඩි දේවල් ගොඩාක් එකතු වෙලා තමයි අපේ රට බංකොලොත් වෙන තැනටම ඇදලා දැම්මේ. පොඩි තැනින් අපි හදන්න පටන් ගමු මේක. මම පොඩ්ඩක් ඇතුළට එන්නද? චූටි දෙයක් මේ මට පෙන්වන්න ආවේ අර අතනර බුදුමැදුරක් හදලා තින්නේ. ඒකේ යට වතුර පිරෙනවනේ. මං සද්දයල ඇත්තට බැලුවා ඒක පේන්නේ නැහැ. ඒක කාටවත් පේන්නේ නැහැ නේ. නේද වතුර පුරන එකේ තේරුම්න්නේ අපරාධ සල්ලි. මම හිතන්නේ දවස් 300ක් පෙම මාළු ඉන්නේ නේද? මාළු මොකෙක්වත් නැහැ. කවුරු හිටියත් ඇලේ මාළු හිටියත් ඒක මම හිතන්නේ මාළුන්ට තව හිරයක් මේ එතන රස්නේ එතන පේන්නේ අනිත් එක ඒ තේරුම් නැහැ වැඩි. බොණ්ඩ තියෙන වතුර නේ පුරවන්නේ. ඒක පොඩ්ඩක් බලලා මේව කරමු. නැත් 360 පහෙම නිකන් ගණන් හදලා බලන්න. කියුබික් මීටර් කීයක්ද? හරිනේ? කොහොම ස්තුතියි. මම දැන් බලමු අපි ඔය ගොඩක් කට්ටිය මේ ඕවර කැමති වුණාට ඒ කට්ටියක මග අරින්න තමයි එහෙම කරන්නේ. බලමු අපි තව වාරක් ඇවිල්ලා මේක මෙයාලා ඒ විදිහට වැඩ ටික කරලාද කියලා. හරි. එහෙනම් අපහොම අදන් යන මොකක්ද ගන්න